අයිබෝන් අංගිමයි මම සසිනින් සර 2023 ජීව තාක්ෂණයේදී විශේෂකාරා පුරායදීශී ප්‍රථමය ඉන් අංගිමල්ලි 2026 උසස් පෙළ විභාග සඳහා තව තියෙන්නේ මාස 5ක් කෙටි කාලයක්. උසස් පෙළ විභාග සඳහා මාත් වැඩ කරන්න පටන් ගත්තේ මාස 5ක් වැනි කාලෙක. ඉතින් මේ වීඩියෝ එකෙන් හොඳම වෙලාව දැන් කියලා මට ඉතින් අංගිමල්ලි මාස 5ක් වැනි කාලෙක මම කොහොමද ආර්යක්ෂරවල අඩුමහාන්සියකින් වැඩ කරන හොඳ රැයක්යක් දාලා කැම්පස් එන්න පාවිච්චි කරපු ටිප් සහ මොකදේම ICT විෂය සඳහා පැවැත්වෙන ටියුෂන් පන්ති ගැන බාලව දැනුවත් කිරීම තමයි මේ වීඩියෝ එක ගේන්නේ. හරි. අපි මුලින්ම කතා කරමු අඩුමහාන්සියකින් ආර්යක්ෂරවල වැඩ කරන පාවිච්චි හරිනාගේ දැන් මම ඉවර මාස 5ක් විතර තමයි වැඩ කරන්න පටන් එතකොට මම අනිවාර්යෙන් ෂෝට් නෝට් එකක් මොකද මට ගොඩක් දැන් කවර් කරන්න මම කියන්න මම පොඩි ෂෝට් නෝට් එකක් ගන්න දැන් මේ ඩබල් කොලයක් මේ විදිහට 6 එක විදිහට නමාගන්න දැන් බලමු මම ළඟ දැන් තියෙනවා ICT වල මෙහෙම පදේ සම්බන්ධ නෝට් එක. හරිද? අපි බලමු මේ නෝට් එක කොහොමද අපි මේ ෂෝට් නෝට් එකට ගන්නේ. බෝඩ් එකේ ලියන්න. දැන් මෙහෙම හිතන්නකො. තමයි මේ එක තීරුව. මෙන්න මේ තීරුව. හරි. මෙන්න මේ තීරුව තමයි. එතකොට දැන් මෙන්න මේ නෝට් එක. මේ ෂෝට් නෝට් එකට ගන්න යනවා. දැන් මේකේ තියෙනවා මෙහෙම පද්ධතියක් යනවා. හරිද? එතකොට ඊට පස්සේ තියෙනවා මෙහෙම පද්ධතිය පරිණාමයෙන් කියලා කොටස් 6ක්. දැන් මේ කොටස් 6 අපිට මත තියෙන්නේ බෑ. අනේ ඉන්න මෙතන දාගන්න. හරි. ඊට පස්සේ තියෙනවා ඒ කොටස ගැන විස්තර. පළවෙනි කියනවා සරල කණ්ඩ පද. ඊට පස්සේ ඒක ගැන විස්තරයක් තියෙනවා. බ්‍රව් ක්‍රමයේ කණ්ඩ පද. මේ විදිහට සම්පූර්ණ නෝට් එකම ෂෝට් නෝට් එකට ගන්න. දැන් මේක පාඩම් කරන්න විදියක් තියෙනවා. මුලින්ම ඔයාලා සම්පූර්ණ නෝට් එක පාඩම්. ඊට පස්සේ වල ෂෝට් නෝට් එක බලන්න. දැන් පළවෙනි පද්ධතියක් කරමු නේද? එතකොට බලනවා ඔයාලා ඉතින් මේ කරන්නේ. මේක පද්ධතියක් කරනවා. හරි දැන් මතක වුණා කියන්නේ. දැන් මෙහෙම පද්ධති පරිණාමයේ කොටස් 6ක් තියෙනවනේ. මේව අහගන්න. මේ අවංක වෙන්න ඕනේ. මෙහෙම පද්ධති පරිණාමයේ කොටස් 6ක් තියෙනවා. එතකොට දැන් ඔයාලට මතක වුණා. හරිද? මේක කතරේ දාන්න. හරිද? ඊට පස්සේ සරල කණ්ඩ පද්ධතිය තියෙනවා. ඊට පස්සේ තියෙන සරල කණ්ඩ පද්ධතිය වල දැන් ඔයාලට ඒක මතක්. ඊට පස්සේ බහුක්‍රමයේ කණ්ඩ පද්ධතිය කියන්නේ පද්ධතිය වල මතක්. මෙන්න මේක ගත්තා. ඒ විදිහට ඔයාලට මතක කිව්වට මේ විදිහට කතරේ දාන්න. ආන්සරෙන් දාන්න. ඊට පස්සේ මේ විදිහට දිගටම ආරගෙන ඊට පස්සේ ඒ කතරේ සෙට් එකේ තියෙන තැන ආපහු නෝට් එකෙන් බලන්න. ඊට පස්සේ ආයෙ මේ ෂෝට් නෝට් එක මේක කරගන්න. එතකොට වයර් මේක සමාන කරගන්න. අන්න ඒ විදිහට මේ හතර දිග නැති වෙනකම් ඔයාලා ආපහු නෝට් එක බලලා එතන අප්ඩේට් කරන්න. හරි නම් නිමයි. මම වැඩ කරන්නේ ටයිප් එකක්. දැන් අපේ සබ්ජෙක්ට් තුනක් තියෙනවානේ. සබ්ජෙක්ට් තුනේ ගොඩක් ගන්න. එතකොට සබ්ජෙක්ට් තුනම එක දවසේ පාඩම් කරනවා අමාරුයි. මම මේ විදිහට එක දවසේ සබ්ජෙක්ට් එකක් දානවා. මේ දේවල්ේ මේ ආසිය. දොරු දේවල් එක සබ්ජෙක්ට් එක ආසියවේ තව සබ්ජෙක්ට්. දැන් අපේ සම්දා පළවෙනි සබ්ජෙක්ට් දේවල් පාඩම්. ඊට පස්සේ
දෙවෙනි සබ්ජෙක්ට් එක මාර්කෙට පාඩම් කරනවා. ඊට පස්සේ අඟහරුවාට දැන් මෙතන නැති සබ්ජෙක්ට් තියෙනවා මොන සබ්ජෙක්ට් එක? අනේ මොන සබ්ජෙක්ට් එක අඟහරුවා දේවල්. ඊට පස්සේ මේ සමුද පාවිච්චි කරපු පළවෙනි සබ්ජෙක්ට් එකේ අන්න ඒක දාගන්නවා. අඟහරුවාට හවස් කරනවා. අන්න ඒ විදිහට මෙන්න මේ ටයිම් ටේබල් එක හදාගන්න. ඒකට බලන්න පළවෙනි සබ්ජෙක්ට් එක දවස් 5ක් වැඩි. දෙවෙනි සබ්ජෙක්ට් එකට දවස් 5ක් වැඩි. තුන්වෙනි සබ්ජෙක්ට් එක වැඩිනේ 4යි. එතකොට ඔයාලා ඒ සබ්ජෙක්ට් එක දාගන්නවා මේ දවස් 4ක් වැඩි. අන්නෝ දැන් ICT දාගන්නවා මේ දවස් 4ක්. ඊට පස්සේ අනිත් එක දාගන්නවා දැන් මම EBS දාලා ඉන්න තමයි ටයිම් ටේබල් එක. එතකොට ඊට පස්සේ දැන් මේ ටයිම් ටේබල් එක කියනවනේ ඔයාලා සමුදට වෙනම වීක් ප්ලෑන් එකක් කරන්න. එතකොට ඒ වීක් ප්ලෑන් එකට අනුව මෙතන තියෙනවා මෙතන තියෙන සබ්ජෙක්ට් ඒ තියෙන ටයිම් එකට පාඩම් කරලා වීක් ප්ලෑන් එක කම්ප්ලීට් කරන්න. හරි ළමයි. ඊළඟට අපි බලමු දැන් ඔයාලා දැන් ඔරලෝසු බලලා කියනවා දැන් අප්ලයි කරනවා. ඊට පස්සේ අතරින් පැය දෙකක් වැඩ කරලා ආයෙ. හරිද? ඒක උරාරි කියනවා මම පැය දෙකක් වැඩ කරනවා. හරිද? ඇත්තටම ඔයාලා පැය දෙකක් වැඩ නෑ නේද? ඔයාලා මේ පැය දෙකත් පොත තියාගෙන වෙන ලෝකවල. තව වතුර බොන්න මොනවාරි ගන්න ඕන නම් ඒත් වල ගණන් ගන්න. මම පැය දෙකක් වැඩ කරා කියලා. අද ඇත්තටම පැය දෙකකට වඩා අඩු කාල සීමාවක් තමයි ඔයාලා වැඩ කරන්නේ. ඉතින් මම ඒක ට්‍රැක් කරලා ෆෝන්. දැන් ඔයාලට ෆෝනේ ඩිස්ට්‍රැක්ෂන් එකක් වුණාට ඔයාලට හොඳ රෑන්ක් ගන්නද කැම්පස් එකේ යන්න ෆෝන් එකේ උදව් ගන්න පුළුවන්. ඉතින් අර ෆෝන් එකේ ලොක් එක දාලා ස්ටොප් වොච් එක අරගෙන ඔයාලා වැඩ කරන්න පටන් ගත්තා. ඒ ස්ටාර්ට් කරන්න. හරිද? ඊට පස්සේ ඔයාලා වැඩ කරලා දැන් ඔයාලට වතුර ටිකක් බොන්න යන්න. ඒක මොකද කරන්නේ ස්ටොප්. ඊට පස්සේ ආයෙ වැඩ. හරිද? ආයෙ දැන් ඔයාලට වෙන ලෝකෙක යන්න. මේක ස්ටොප් කරලා ආයෙ වෙන ලෝකෙකට යන්න. හරි. ඊට පස්සේ ආයෙ මේ ලෝකෙට ආවට පස්සේ ආයෙ මේක රිසන් කරලා වැඩ කරන්න. එතකොට මෙහෙම කරාට පස්සේ ඔයාලටම තේරෙන්නේ දවස් අන්තිමේට ඔයාලා කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද. ඒක මට ගොඩක් වුණා. මොකද ඒකෙන් දැන් මුලින්ම මට තිබු පැය භාගයක් විතරයි. ඒ ටයිමින් පස්සේ මට දැනෙනවා මම ගොඩක් වැඩ කරලා මම ඒ ඊට පස්සේ ටික ටික ඒක ඉම්ප්‍රූව් වුණා. එතකොට ඔයාලටම කොන්ෆිඩන්ස් එකක් එනවා. මම දැන් මෙච්චර වැඩ කරා මම හොඳයි. අනේ ඒ වගේ කොන්ෆිඩන්ස් එකක්. ඊළඟ දේ තමයි දැන් ඔයාලට එක්සෑම් එකේ දැන් හොඳට ඉතින් පේපර්ස් ඉඳලා ඔයාලට ස්ට්‍රෙස් එනවා. ඒක මම කොහොමද හැන්ඩල් කරගත්තේ? මම මේ ස්ට්‍රෙස් නොවෙන්න කොහොමද වැඩ කරේ කියලා තමයි යන්නේ. එතකොට දැන් ඔයාලට දැන් CQ පේපරේ දෙකයිනේ. ඒක C පේපරේ කීයද? තුනයි. හරිද? හැබැයි මම මේ පේපරේ ලිව්වා. අය යන්න try කරා. මම MCQ පේපරේ පැය ලියලා කියලා. පැය කම්ප්ලීට් වුණා පස්සේ යාත්. ඒ වගේම තමයි C පේපරේ. C පේපරේ පැය 3යිනේ. C පේපරේ පැය 3 පේපරේ මම නෙමෙයි පැය 2කින්. පැය 2කින් ලියුවා. ඒකේ C පැය 3 පේපරේ පැය 2කින් ලියුවා. පැය 2කට ළමයි කියලා පැය 2කින් මාසෙවත්. එතකොට මෙහෙම කරාට පස්සේ මට ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න පුළුවන්. මොකද මට ඇත්තම කිව්වොත් මට ටයිම් එක තිබ්බා පැය කාලයක් හැම එකකින් කරේ ඉන්නවා.
MCQ paper එක හැම paper එකකම පැය භාගයක් විතර extra time එකක් වගේ තිබ්බා. ඒ මෙන්න මේ විදිහට පැය දෙකේ එක පැයකින් තිබ්බා. පැය තුනේ එක පැය දෙකකින් තිබ්බා. හරි. දැන් ඔයාලා ටිප් ටික කියලා ඉවරයි. දැන් ICT නොකරන ළමයින්ට මෙතනින් එහාට වීඩියෝ නවත්තන්න පුළුවන්. දැන් මම කියන්නේ ICT pre revision එක. එතකොට මේ pre revision එකේ Gates network OS database Python and web development කියන පාඩම් ටික කරනවා. මේ පාඩම් ටික අනිවාර්යයෙන්ම first part එකේ second part එකේ එනවා. එතකොට මේවා second part එකේ වැඩිපුරම බාර දාන පාඩම් ටික. එතකොට මේ පාඩම් ටික මම ප්‍රීම කරනවා සම්පූර්ණ එකක් වරන් ගන්න. සම්පූර්ණවම දෙය කරනවා. එතකොට කැමති කෙනෙක්ට පල්ලේ description එකේ තියෙන link එකේ WhatsApp group එකට join වෙන්න. ඉතින් දැන් වීඩියෝ එකක් කරනවා. ඉතින් අන්තිම වෙනකන් හිටපු හැමෝටම ස්තුතියි. ඔයාලා හොඳට වැඩ කරලා හොඳ රෑන්ක් එකක් දාලා ඔයාලට යන්න තියෙන හොඳම කැම්පස් එකට යන්න.